ඔන්න ඉතින් 2025 අවුරුද්දත් ගෙවිලා ගියා. ඉතින් සමහරට මේක ඔයා බලාපොරොත්තු වෙන විදිහේ අවුරුද්දක් වෙන්න ඇති. තවත් සමහර අයට ගොඩක් අභියෝග ආපු අභියෝගකාරී අවුරුද්දක් වෙන්න ඇති. ඒ මොනවා වුණත් මේ හැමදේම දැන් ඉවරයි. අදින් උදා වෙන්නේ 2026 අවුරුද්ද. ඉතින් 2026 කියලා කියන්නේ බ්ලැන්ක් පේජ් එකක්. ඉතින් මේකේ මොනවද ලියන්නේ කියලා තීරණය කරන්න ඕනේ ඔයාම විතරයි. ගොඩක් අය අවුරුද්ද පටන් ගන්නේ රිසොලූෂන් ලැයිස්තුවක් එක්ක. හැබැයි සති දෙකක් යද්දී හැමෝටම මේ හැම දෙයක්ම අමතකයි. ඉතින් ඔයා හිතා ගන්න මේ අවුරුද්ද ඔයාගේ ජීවිතේ විප්ලවයක් කරන අවුරුද්දක් කරගන්නවා කියන එක ඔයාගේ යටි හිතින් අරමුණු කරගන්න. ගිය අවුරුද්දේ උන වැරදි ගැන හිත ඉන්න එපා. ඒව ඉවරයි. ඒව ගිය අවුරුද්දට අදාළ දේවල්. ඒවයින් ජීවිතේට ඉගෙන ගන්න තියෙන පාඩම් ඉගෙන ගන්න. ඔයා ගැන විශ්වාස කරන්න. ලෝකයම ඔයාට විරුද්ධ වුණත් ලෝකයම ඔයාට බෑ කියලා කිව්වත් ඔයා ගැන විශ්වාස කරන්න. ඔයාට කරන්න පුළුවන් දේ ගැන විශ්වාස කරන්න. හීන දකින්න එක ලේසියි. හැබැයි ඒ වෙනුවෙන් වැඩ කරන එක අමාරුයි. 2026 අවුරුද්දේ මේ දේවල් තුන කරන්න. 1. පැහැදිලි ඉලක්කයක් තියාගන්න. මට සල්ලි ඕනි කියන එක ඉලක්කයක් නෙමෙයි. අවුරුදු දෙසැම්බර් වෙද්දී මට මෙච්චර මුදලක් ඕනි කියන එක ඉලක්කයක්. ඒකට වැඩ කරන්න. 2. පුංචි පියවරක් තියන්න. එකපාර ලොකු දේවල් කරන්න යන්න එපා. දවසකට විනාඩි 15ක් අලුත් දෙයක් ඉගෙන ගන්න යොමු වෙන්න. 3. අනුන් එක්ක ඔයාව සසඳන්න යන්න එපා. ඔයාට තරඟ තියෙන්නේ ඊයේ දවසේ හිටපු ඔයත් එක්ක විතරමයි. කාලය කියලා කියන්නේ ඔයාට තියෙන වටිනාම සම්පත. 2026 අවුරුද්දේ දවස් 365ම ඔයාට තියෙනවා. එක දවසක් වැරදුනා කියලා ඔයා වැටෙන්න එපා. වැටුණ හැම අවස්ථාවකම ආයෙත් අලුත් ජවයකින් අලුත් ජීවයකින් අලුත් පියවරක් තියන්න. මතක තියාගන්න සාර්ථක මිනිස්සු හා අසාර්ථක මිනිස්සු අතර තියෙන එකම වෙනස සාර්ථක මිනිස්සු වැටෙන හැම අවස්ථාවකම නොනවත්වා වැඩ කිරීම විතරයි. කොලයක් අරන් මේ අවුරුද්දේ ඔයාට කරන්න තියෙන ලොකුම වැඩේ ගැන ලියන්න. 2026 දෙසැම්බර් 31 වෙද්දී ඔයා ගැනම ආඩම්බර වෙන විදිහේ මිනිසෙක් වෙන්න. ඉතින් ඔයාලා හැම දිනකටම ලැබුවා 2026 අවුරුද්ද සාමයේ සතුට සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.